හායි කතාවේ 18 වෙනි කොටස පටන් ගන්න යීරිම් කුමාරයා හයිරුන්ගෙන් හෝදම් කියන්නේ සියසුනෙන් පහ කරපු රජතුමා කියලා එයා දැනගත්තේ කොහොමද කියලා අහන තැනින්. එතකොට හයිරුන් එයා මෙච්චර කාලයක් කාටවත් කියන්නේ නැතුව හංගන් ඉඳපු කතාවක් කියනවා කුමාරයාට. හයිරුන් කියනවා එයාට පොඩි කාලේ කලින් රජතුමා හමු වෙලා තියෙනවා සොරයිවන් වලදී. හයිරුන්ගේ තාත්තා තමයි සොරයිවන් වල හිටපු යොන්ගම් කියන වෙදුදුරුවරයා. ඒත් එයා නොකරපු වරදකට වැඩිකාරයෙක් වෙලා මැරෙන්න සිදු වුණා. ඒ කාලේ හයිරුන්ගේ තාත්තගේ ගෝලයෙක් වෙලා හිටපු එයාගේ වැඩිමහල් සොහොයුරා හයිරුන්වත් අරගෙන චින් දේශයට ගිහින් හැංගුණා කියලා. මේ දේවල් ගැන හයිරුන් එක්ක කතා කරලා ආපහු එයාගේ කුටියට එන යීරිම් කුමාරයා සම්භෝගෙන් අහනවා එයා ඉපදුණු වර්ෂයේදී ඇත්තටම මොනවද උනේ කියලා. මොකද එදාමයි කලින් රජතුමාව මරණයට පත් කරලා තියෙන්නේ. ඒත් සම්භෝ ඇත්ත කියන්නේ නැති නිසා යීරිම් කුමාරයා ඒ වෙලාවෙම අශ්වයෙක් කරන් මාලිගාවට යන්න පිටත් වෙනවා. ඊළඟ දවසේ සෝබක්සෝ ඇවිත් යීරිම් කුමාරයාව ඉලක්ක කරලා සිදු කරපු ප්‍රහාරය පිටිපස්සේ ඉන්නේ කවුද කියලා දිගටම හොයන්න අවසර ඉල්ලුවත් ඔටුන්න හිමි කුමාරයා ඒ ඉල්ලීමට ඉඩ දෙන්නේ නැහැ. මේ අතරදී මාලිගාවට යන කුමාරයා ඉතිහාස කන්තෝරුවට අයිති ඉහළ නිලධාරියෙක්ගෙන් ඉල්ල ගන්නවා කුමාරයා ඉපදුණු වර්ෂයට අදාළව කරලා තියෙන ඉතිහාස සටහන්. එදා රෑ ආපහු මාලිගාවට එන මෞරජින රජතුමාට හොඳටම බනිනවා යීරිම් කුමාරයාව ඉලක්ක කරලා සිදු කරපු පහර දීම ගැන. ඒත් රජතුමා මෞරජිනට කියනවා එයා ඇත්තටම මෞරජිනගේ පුතෙක් නොවුනත් කීයටවත් මේ වගේ දෙයක් එයා කරන්නේ නැහැ කියලා. එතකොට මෞරජින රජතුමාට කෑ ගහනවා මේ වගේ පහර දීමක් කරන්න පුළුවන් කෙනෙකුට ඉන්නේ දෙවන රාජ්‍ය අමාත්‍ය විතරයි. එයාට විරුද්ධව රජතුමා කිසිම දඬුවමක් දෙන්නේ නැහැ. මොකක් හරි වෙලා දොවන් කුමාරයාට අනතුරක් වුණොත් මෞරජින සිය දිවි නසා ගන්නවා. එතකොට අවුරුදු ගාණක් ගිහිල්ලත් මිනිස්සු කතා කරයි මේ රජතුමා එයාගේ අම්මවත් මැරුවා කියලා. හයිරුන් ආපහු ගෙදර ඇවිත් එයාගේ සහෝදරයා හමු වෙන්න ගියත් එයා ඒ වෙද්දිත් ආපහු නිවසට ඇවිත් නැහැ. ඒ නිසා ජයිකියුන්ගේ කාමරයට යන හයිරුන් එයාගේ ලාච්චු ඇරලා බලද්දී එයාට අහුවෙනවා මීට අවුරුදු 20 ගානකට කලින් ලියවුණු රජයේ පත්තරයක්. මේකේ සඳහන් කරලා තියෙන්නේ කොරියානු ඉතිහාසයේ පළමු ඉතිහාසඥයා වන කිම් ඉල් මොක් කියන නිලධාරියා ලියපු ඉතිහාස සටහන් රජයට බාර නොදීපු නිසා රාජද්‍රෝහියෙක් කියලා මරණයට පත් කරා කියලා. මේක කොලයක සටහන් කරගන්න හයිරුන් ඊළඟ දවසේ ඇවිත් ඒ ගැන ඌවන්ගෙන් ඇහුවත් හයිරුන්ට පිළිතුරු දෙන ප්‍රධානීතුමා කියන්නේ අදටත් ඒ සටහන් කාටවත් හොයාගන්න බැරි වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම ඌවන් හයිරුන්ට කියනවා ඉල්මොක් දේශද්‍රෝහියෙක් නිසා එයා ගැන වෙන කාත් එක්කවත් කතා කරන්න එපා කියලා. යීරිම් කුමාරයා ඉපදුණු වර්ෂයේ සිදු කරපු ඉතිහාස සටහන් ඔටුන්න හිමි කුමාරයාගේ ඉල්ලීම නිසා අරන් එන පාලකවරයා කුමාරයාට කියනවා යීරිම් කුමාරයාත් මේ සටහන් බලන්න කියලා ඉල්ලගෙන කියලා. ඒක අහන ඔටුන්න හිමි කුමාරයා යීරිම් කුමාරයාගේ කුටියට ගිහින් එයාගෙන් ඉල්ලනවා මරණ දණ්ඩනය ලැබපු කලින් රජතුමා ගැන හොයන එක නවත්තන්න කියලා. ඒත් යීරිම් කුමාරයා කියන්නේ මම හොයන්නේ එයා ගැන නෙමෙයි මම ගැන. මේ කිසිම සටහනක මම ඉපදුණු එක ගැන ලියවිලා නැහැ. ඒ ඇයි කියලා. යීරිම් කුමාරයා රජතුමාගේ මාලිගාවට ගිහින් රජතුමා හමු වෙන්න අවස්ථාවක් ඉල්ලුවත් ඒකට රජතුමා ඉඩ දෙන්නේ නැති නිසා එළියට වෙලා දන ගහන්න ඉන්නවා රජතුමා එළියට එනකම්. රෑ වෙනකම්ම කුමාරයා මෙහෙම ඉන්න නිසා එතනට සම්භෝ වගේම හයිරුනුත් එනවා. කුමාරයා මෙතනින් යන්නෙම නැති නිසා එළියට එන රජතුමා කුමාරයාට යන්න කිව්වත් කුමාරයා අහනවා රජතුමා යාට කවදකම හරි පොඩ්ඩක්වත් ආදරය කරලා තියනවද? කවදකම හරි මම ඔයාගේ පුතා කියලා පිළි අරන් තියනවද කියලා. ඒකට උත්තරයක් දෙන්නේ නැති රජතුමා සම්භෝට කියනවා කුමාරයාව එයාගේ මාලිගාවට එක්කගෙන යන්න කියලා. ඉතින් හොඳටම හිතරිතෙන යීරිම් කුමාරයා එයාගේ මාලිගාවට ගිහින් හයියෙන් නඩද්දී හයිරුන් ඇවිත් කුමාරයාව බදා ගන්නවා. එදා රෑ හයිරුන් පොත් වෙළඳසැලකට ගිහින් ඒකේ අයිතිකාරයාගෙන් මිලදී ගන්නවා දැනට තහනම් කරලා තියෙන පෞද්ගලික ඉතිහාසඥයින් ලියපු මීට අවුරුදු 20කට වඩා පැරණි ගෝර්යෝ කියන කුමාරයා ඉපදුණු වර්ෂයට අදාළ ඉතිහාස සටහන්. ඊළඟ දවසේ අමාත්‍යවරු රාජසභාවට එද්දී ඒ හැමෝටම එක පොත ගානේ හෝදම්ගේ කතාව කියන පොත කවුරු හරි තියලා ගිහින්. මේ පොතේ පිටපත් එක කොටුන්න හිමි කුමාරයාට රජතුමාට වගේම මුළු මාලිගාව වටේටම කවුරු හරි මේ වෙද්දි බෙදලා නිසා
හැමෝම මේ පොත කියවන්න ගන්නවා. ඉතිහාස කන්තෝරුවටත් මේ විදියට බෙදපු පොත් එයාලා ආරක්ෂකයින්ට දෙන්න යන්න හදද්දී ඒ රාජකාරිය බාර ගන්න හයිරුන් එයාටයි යේරිම් කුමාරයාටයි කියවන්න පොත් දෙකක් හංගලා ඉතුරු ටික තමයි මේ විදියට බාර දෙන්නේ. හෝදම්ගේ කතාව මේ විදියට බෙදපු එක ගැන තරහ ගන්න රජතුමා පොත කියවල ඒ ගැන කතා කරන අයට දඬුවම් දෙන්න හැදුවත් ඒකට විරුද්ධ වන දෙවන රාජ්‍ය අමාත්‍ය කියන්නේ පොත මාලිකාව වටේට බෙදපු අයටයි දඬුවම් කරන්න ඕන කියලා. මේ විදියට බෙදපු හෝදම්ගේ කතාව කියවන ඔටුන්න හිමි කුමාරයා අමාත්‍යවරයෙක්ගෙන් තහවුරු කරගන්නවා මේ හෝදම් කියන්නේ මරණයට පත් කරපු කලින් රජතුමා කියලා. ඒ වගේම එදා රෑ යීරිම් කුමාරයයි හයිරුනුයිත් මේ පොත කියවනවා. ඒ වෙලාවේ තමයි කතාවේ පෙන්නන්නේ සිහසුනෙන් පහ කරපු කලින් රජතුමා කියන්නේ ඊටාම හොඳ රජ කෙනෙක් කියලා. මේ රජතුමා එයාගේ හොඳම යාළුවා. ඒ කියන්නේ හයිරුන්ගේ තාත්තා එක්ක එකතු වෙලා පන්ති ભેදයකින් තොරව දක්ෂතා තියෙන හැමෝටම ඉගෙන ගන්න සොරේවොන් ආරම්භ කරනවා. ඒත් ඒකට විරුද්ධ වෙන පිරිසක් එකතු වෙලා රාජ්‍ය සෙබළු යොදවලා සොරේවොන් වගේම රජතුමාවයි වෙදතුරුතුමාවයි මරණයට පත් කරනවා. මේ පොත කියවන හයිරුන් ජීකියුන්ව හමු වෙලා කියනවා මේ පොත ලිව්වේ ඔයා කියලා මම දන්නවා. ඔයා කරන්න යන දේ මොකක් වුණත් ඒකට උදව් කරන්න මටත් ඉඩ දෙන්න කියලා. ඒත් හයිරුන්ගේ ආරක්ෂාව ගැන ගොඩක් හිතන ජයිකියුන් ඒකට කැමති වෙන්නේ නැහැ. ඒ නිසා එදා ආපහු ඉතිහාස කන්තෝරුවට ගිහින් කිම් ඉල් මොක් ගැන හොයන හයිරුන් යීරිම් කුමාරයා හමු වෙලා එයාට කියනවා හයිරුන්ට මතක විදියට හෝදම්ගේ පොතේ තිබුණු දේවල් ඇත්ත මේ ගැන හරියටම හොයාගන්න නම් කිම් ඉල් මොක් මීට අවුරුදු 20කට කලින් දියලා හංගපු එයාගේ ඉතිහාස සටහන් හොයාගන්න ඕන කියලා. ඉතින් ඒ ගැන දන්න පිටුවහල් කරපු ෂිම් කියන කිම් ඉල් මොක්ගේ යාළුවෙක් හොයාගෙන හයිරුන් යීරිම් කුමාරයා එක්ක යනවා. මුලින් මේ දෙන්නට මොකුත් කියන්නේ නැති ෂිම් නිලධාරියතුමා හයිරුන් කියන්නේ සෝමුන්චික් වෙදතුරුතුමාගේ දියණිය කියලා දැනගත්තම එයාලට හොඳින් සංග්‍රහ කරලා කියනවා කිම් ඉල් මොක් ඒ සටහන් හැංගුවේ ඒ සටහන් හොයාගත්තොත් නිලධාරීන් ඒවා විනාශ කරලා හැම ඇත්තක්ම හංගන නිසා කියලා. ඒ වගේම මේ සටහන් කිම් නිලධාරීතුමා හැංගුවේ කොළපාට වනාන්තරය කියන දූපතේ කියලා ෂිම් නිලධාරීතුමා මේ දෙන්නට කියනවා. ආපහු මාලිකාවට එන යීරිම් කුමාරයාට තේරෙනවා එයාගේ මාලිකාවට කියන නක්සොදන් කියන නමේ තේරුම කොළපාට වනාන්තරයට යත් දූපත කියලා. ඉතින් යීරිම් කුමාරයා හයිරුන් එක්ක හැමතැනම මේ ඉතිහාස සටහන් හෙව්වත් එයාලට ඒව හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. මේ අතරදී දෙවන රාජ්‍ය අමාත්‍ය එයාගේ මැරයෝ යවලා අල්ලගන්නවා හෝදම්ගේ පොත බෙදපු පාලකවරයෙකුයි සේවිකාවන් දෙදෙනෙකුයි. ඉතින් එයා ඊළඟ දවසේ රාජ සභාවේදී කියනවා මේ පොත බෙදපු වැඩේ කරලා තියෙන්නේ මව්බිසවගේ සේවකීන්. ඒ නිසා මව්බිසවට මාලිගාවෙන් එළියට යන්න නොදී මව්බිසවගේ සේවකීන්ගෙන් ප්‍රශ්න කිරීම කරන්න කියලා. මේකට දැඩි ලෙසම ඔටුන්න හිමි කුමාරයා විරුද්ධ වුණත් මාලිගාවට එන රජතුමා කවුරුවත් නැති වෙලාවේ ඔටුන්න හිමි කුමාරයාට කියනවා දොවන් කියන්නේ රජකමට නියම උරුමය තියෙන කලින් රජතුමාගේ පළවෙනි කුමාරයා. ඒ නිසා මව්බිසව මේ දේවල් කරන්නේ දොවන් කුමාරයාට රජකම ලබා දෙන්න. මම මේ හැමදේම කරන්නේ ඔයා මට වඩා හොඳ රජ කෙනෙක් වෙනවා කියලා දන්න නිසා ඔයාට රජකම ලබා දෙන්න. ඒ නිසා මේ ප්‍රශ්නයෙන් අයින් වෙලා ඉන්න කියලා. මේ අතරදී නක්සොදන් මාලිගාව ප්‍රතිසංස්කරණය කරපු සටහන් නිලධාරියෙක්ගෙන් ඉල්ලගන්න හයිරුන්ට අහුවෙනවා නක්සොදන් කියලා නම ලියපු පුවරුව විතරයි මේ වෙනකම් ප්‍රතිසංස්කරණය කරලා නැත්තේ කියලා. ඉතින් යීරිම් කුමාරයා ඒ පුවරුව ගලවද්දිම එතන හංගපු කිම් ඉල් මොක්ගේ ඉතිහාස සටහන් එයාලට හමු වෙනවා. යීරිම් කුමාරයා මේ සටහන් කියවන්න හැදුවත් සම්බෝවත් හයිරුන්වත් ඒකට කුමාරයාට ඉඩ දෙන්නේ නැහැ. මොකද ඒ සටහන් කියවන එක අනිත් අයට තහනම් නිසා. ඒත් කුමාරයා බලෙන්ම මේ සටහන් කියවන්න යද්දී සම්බෝ කියනවා එයා කුමාරයාට හැමදේම කියන්නම්. ඒ නිසා මේ සටහන් බලන්න එපා කියලා. සම්බෝගෙන් ඇත්ත දැනගන්න යීරිම් කුමාරයා මව් රජිනව හමු වෙලා අඬනවා. ඇයි එයාට ඉපදුණු දවසේම මැරෙන්න නොදී මෙච්චර කාලයක් මේ වගේ දුකින් ජීවත් වෙන්න ඉඩ සැලසුවේ කියලා. මේ අතරදී ඉතිහාස සටහන් ළඟ තියාගන්න හයිරුන් ඊළඟ දවසේ ඌවොන් හමු වෙලා කියනවා එයාට කිම් ඉල් මොක් ලියපු ඉතිහාස සටහන් හමු වුණා. ඒ සටහන් වල තියෙන විදියට දැනට තියෙන්නේ කවුරු හරි ඉතිහාසය වෙනස් කරලා ලියපු සටහන්. අපි මේ ගැන හැමෝටම එලි කරලා වැරදිකාරීන්ට දඬුවම් ලබා දෙන්න ඕන කියලා. ඌවොන් මුලින්ම මේකට අකමැති වෙනවා. මොකද එයා දන්නවා මේ හැමදේම එලි වුණාට පස්සේ වැරදිකාරයා කියලා තහවුරු වෙන්නේ එයාගේ තාත්තා කියලා.
හැබැයි ඊළඟ දවසේ හයිරුන්ව හමු වෙන්න එන ඌවොන් කියනවා කවුරු වුණත් ඉතිහාස සටහන් වෙනස් කරපු එක වැරදි. ඒ නිසා හොඳ ඉතිහාසඥයින් විදියට වැරද්ද නිවැරදි කරන එක එයාලගේ යුතුයකමක් කියලා. ඉතින් එදා මේ ඉතිහාස සටහන් ඉතිහාස කන්තෝරුවට හයිරුන් අරන් ඇවිත් හැමෝම එක්ක ඒ සටහන් කියවන්න ගන්නවා. ඒ සටහන් වල තියෙන විදියට සොරයිවොන් කියන්නේ දක්ෂ ළමයින්ට උගන්වන්න ආරම්භ කරපු පාසලක්. ඒ වගේම දැන් සටහන් වල තියෙන විදියට කලින් රජතුමාට දැන් රජතුමා මරණ දණ්ඩනය ලබා දීලා තියෙන්නේ ඒ රජතුමා කොරියාව කතෝලික රාජ්‍යයක් කරන්න කියලා උදව් ඉල්ලලා ප්‍රංශ ජාතිකයෙක්ට යවපු ලියුමක් නිසා. හැබැයි කිම් ඉල් මොක්ගේ ඉතිහාස සටහන් වල තියෙන විදියට රජතුමා සොරයිවොන් වල ඉන්න සිසුවෙක්ගේ අතේ ඩොමිනික්ට ලියපු ලියුමේ තිබිලා තියෙන්නේ එයා කරපු උදව් වලට ස්තුති කරලා. ඒකෙන් හයිරුන් වගේම අනිත් අය තේරුම් ගන්නවා මගදී කවුරු හරි රජතුමා ලියපු ලියුම මාරු කරලා කියලා. එදා ගෙදර එන හයිරුන්ට තේරෙන්න ගන්නවා ඒ ලියුම මාරු කරලා තියෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි එයාගේ සහෝදරයා ජයික්යුන් කියලා. ඒත් හයිරුන් ඒ ගැන මොකුත්ම ජයික්යුන්ගෙන් අහන්නේ නැහැ. ඊළඟ දවසේ රාජසභාවේදී ඌවොන් හයිරුන් ලියපු පෙත්සමක් ඉදිරිපත් කරනවා ඔටුන්න හිමි කුමාරයාට. මේකේ තියෙන්නේ මීට අවුරුදු 20කට කලින් සිදු වුණා කියලා ලියලා තියෙන ඉතිහාස සටහන් වැරදි. කවුරු හරි ඉතිහාස සටහන් හිතාමතාම වෙනස් කරලා තියෙනවා. ඒක ඔප්පු කරන්න ඇතිතරම් සාක්ෂි අපි ළඟ තියෙනවා. ඒ නිසා මේ ගැන හොයලා වැරදිකාරයන්ට දඬුවම් ලබා දෙන්න කියලා ඉල්ලලා. ඒත් මෙච්චර කාලයක් හරියටම රාජ්‍ය පාලනය ගෙනියපු ඔටුන්න හිමි කුමාරයා හරිම අසාධාරණ විදියට මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා වගේම ආපහු මේ ගැන කතා කරන එකත් තහනම් කරනවා. කිම් ඉල් මොක්ගේ ඉතිහාස සටහන් හොයාගනිපු බව දැනගන්න රාජ්‍ය ආරක්ෂක අංශයේ සෙන්පති විදියට ඉන්න සෝබක්සෝ ඒ ගැන මෝහාටයි ජයික්යුන්ටයි කියලා කියනවා මේ වෙලාවේ දෙවන රාජ්‍ය අමාත්‍යලා කාට හරි අනතුරක් කරොත් එයා සෙබළුන්ව සටනට යවනවා කියලා. ඒ අතරේදී ඉතිහාස කන්තෝරුවේ නිලධාරීන් තරහෙන් ඉන්නේ එයාලට මේ වෙලාවේ මේ අසාධාරණයට විරුද්ධව මුකුත් කරගන්න බැරි එකට. ඊළඟට හයිරුන්ව තනියම හමු වෙන ජයික්යුන් එයාට කියනවා මේ දේවල් වලින් අයින් වෙලා ඉන්න කියලා. ඒත් හයිරුන් එතකොට ජයික්යුන්ට කියනවා මීට අවුරුදු 20කට කලින් රජතුමාගේ ලියුම මාරු කරේ ජයික්යුන් කියලා හයිරුන් දන්නවා. ඒත් ඒකට ඔයාට මොකක්ම හරි හේතුවක් තියෙන්න ඇති. ඒ නිසා මට මේ වෙලාවේ මේ දේවල් වලට උදව් කරන්න ඉඩ දෙන්න කියලා. ඒ අතරේදී දෙවන රාජ්‍ය අමාත්‍යගේ මැරයෝ ටිකක් ගිහින් හයිරුන්ගේ ගෙදර පරීක්ෂා කරත් එයාලට ඉල්මොක්ගේ සටහන් හොයාගන්න බැරි වෙනවා. ඔටුන්න හිමි කුමාරයා හයිරුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරා කියලා දැනගන්න යීරිම් කුමාරයා ගිහින් ඒ ගැන ඔටුන්න හිමි කුමාරයාගෙන් ඇහුවම ඔටුන්න හිමි කුමාරයා යීරිම් කුමාරයාට කියනවා මේ දේවල් ගැන ඔයා හොයන්න එපා. මෙච්චර කාලයක් හිටියා වගේ එයාගේ මාලිගාවටම වෙලා මුකුත් හොයන්නේ නැතුව ඉන්න කියලා. ඒත් තරහ ගන්න යීරිම් කුමාරයා ඒ වෙලාවේ කියනවා එයා අනිවාර්යෙන්ම වැරදිකාරයෝ හොයලා එයාලට දඬුවම් දෙනවා. ඒක ඔයාටවත් නවත්තන්න බෑ කියලා. ඒ වෙලාවේ ඔටුන්න හිමි කුමාරයා සෙබළුන්ට අණ කරනවා යීරිම් කුමාරයාට එයාගේ මාලිගාවෙන් එළියට යන්න දෙන්න එපා කියලා. කතාවේ අවසාන කොටස පටන් ගන්නේ අවුරුදු 20කට කලින් මොකද වුනේ කියලා. රජතුමා ලියලා දීපු ලියුමත් අරන් යන ජයික්යුන්වයි එයාගේ යාළුවවයි අල්ලගන්න දෙවන රාජ්‍ය අමාත්‍යවරයා ජයික්යුන්ගේ යාළුවව මරන්න හදන්නේ. ඒ නිසා ජයික්යුන්ට සිද්ධ වෙනවා දෙවන රාජ්‍ය අමාත්‍ය කියන විදියට රජතුමාගේ ලියුම වෙනස් කරලා ලියන්න. මේ අතරේදී රජිනට කුමාරයව හමු වෙනකම් රජතුමා මාලිගාවේ බලන් ඉද්දි මෝහා රජතුමාට දන්වනවා රජතුමාට පුතෙක් ලැබුණා කියලා. ඒත් එක්කම සෝබක්සෝ ඇවිත් කියනවා දෙවන රාජ්‍ය අමාත්‍ය ඇතුළු කණ්ඩායම රාජ්‍ය පැහැර ගන්න ඇවිත් කියලා. ඒ වෙලාවේ සෝබක්සෝ රජතුමාගෙන් ඉල්ලුවා ජීවිතය බේරගෙන එතනින් පැනලා යන්න කියලා අලුත ඉපදුණු කුමාරයවයි එයාගේ රැජිනවයි ආරක්ෂා කරන්න කියලා රජතුමා සතුරන් ඉදිරියට යනවා. දෙවන රාජ්‍ය අමාත්‍ය එක්ක ඒ කාලයේදී කුමාරයෙක් වෙලා ඉන්න දැන් රජතුමා ගිහින් රජතුමාව මරනවා. මොකද රජතුමා උත්සාහ කරන්නේ පන්ති ભેදය අයින් කරලා හැමෝටම අධ්‍යාපනය ලබා දෙන්න නිසා. ඒ අතරදී යාළුවවත් අරගෙන සොරේවොන් වලට එන ජයික්යුන් සිදුවුණු හැමදේම යොන්ගම් වෙදතුරුතුමාට කිව්වම වෙදතුරුතුමා කියනවා මේක ජයික්යුන්ගේ වැරැද්දක් නෙමෙයි හයිරුන් එක්ක දැන්ම ගිහින් ජීවිතය බේරගන්න කියලා. ඉතින් සම්බෝ කුමාරයව අරගෙන මෝහා එක්ක බේරිලා පැනලා යද්දී ජයික්යුන් හයිරුන් එක්ක බේරෙන්න සොරයිවොන් වලින් පැනලා යනවා. කතාව ආපහු වර්තමානයට එනවා. සෝබක්සෝ ජයික්යුන් මෝහා ඉන්න තැනට යන හයිරුන් කියනවා
ඒ අයගේ සැලසුමට එයාවත් එකතු කරගන්න කියලා. මේ අතරෙදි දෙවන රාජ්‍ය අමාත්‍ය එයාගේ ඇමතිවරු එක්ක සැලසුම් කරන්නේ ඔටුන්න හිමි කුමාරයාට රජකම දෙන උත්සවය ඉක්මන් කරලා ඊට කලින් යීරිම් කුමාරයව මරන්න. එදා රෑ යීරිම් කුමාරයා නිදාගෙන ඉද්දි එයාව මරන්න මැරයෙක් ආවත් කුමාරයාට නිින්දෙන් අවදි වෙන නිසා ඒ වැඩේ කරගන්න බැරි වෙනවා. ඊළඟ දවසේ සෙබළු ඉතිහාස කන්තෝරුවට ඇවිත් දෙවන රාජ්‍යගේ නියෝගයට අනුව ඌවන්ව හිරපාරයට ගන්නවා. මෙහෙම කරන්නේ ඌවන්ව මේ දේවල් වලින් අයින් කරලා තියන්න දෙවනි රාජ්‍ය අමාත්‍යට අවශ්‍ය නිසා. මේ අතරේදී හයිරියුන් ගිහින් සෝබක්සෝගෙන් උදව් ඉල්ලනවා හිර කරලා ඉන්න යීරිම් කුමාරයව මාලිකාවෙන් බේරගන්න. ඉතින් සෝබක්සෝ එයාගේ නිලධාරීන් යවනවා කුමාරයාගේ මාලිකාවට මාලිකාව ආරක්ෂා කරන්න කියලා. හිටපු නිලධාරීන් ආපහු එනවා එයාලගේ වෙලාව ඉවර වෙලා කියලා. ඒ වෙලාවේ මාලිකාවට යන හයිරියුන් කුමාරයා එක්කගෙන මාලිකාවෙන් එළියේ තියෙන නිවසකට යද්දී රැස් වෙලා ඉන්න සෝබක්සෝ මෝහා ජයිකියුන් ඇතුළු හැමෝම කුමාරයාට ආචාර කරලා කුමාරයාට එයාගේ රජකම ලබා ගන්න උදව් කරන්නම් කියලා කුමාරයාට කියනවා. ඊළඟ දවසේ රජතුමයි ඔටුන්න හිමි කුමාරයයි ළඟට එන දෙවන රාජ්‍ය අමාත්‍ය කුමාරයාට කියනවා උත්සවය තියෙන දවසේ දොවන් කුමාරයාට මොකක් වුණත් ඒ ගැන හිතන්න එපා කියලා. ඒකට නම් ඔටුන්න හිමි කුමාරයා පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. ඒත් ඒ වෙලාවේ අමාත්‍යවරයා කියනවා ඔයාලා දෙන්න අද මේ වගේ තැනක ඉන්නේ මීට අවුරුදු 20කට කලින් මම ගනිපු තීරණය නිසා කියලා. එදා රෑ මාලිකාවට වෙලා ඉන්න කුමාරයාට මතක් වෙනවා එයා යීරිම් කුමාරයාත් එක්ක සතුටින් හිටපු විදිය. ඒ නිසා කුමාරයා එදා රෑ යනවා සාහයි හමු වෙන්න. සාහයි හමු වෙන්න යන්නේ කිම් ඉල් මුග්ගේ සටහන් වල තියෙන දේවල් වලට අනුව කුමාරයාගේ ප්‍රශ්නයකට පිළිතුරු හොයාගන්න. ඒත් කුමාරයා මෙහෙම ගියාම සාහයි කුමාරයාට කියවන්න කියලා ඉල් මුග්ගේ සටහන් බලන්න දෙනවා. මෙහෙම ගිහින් ඔටුන්න හිමි කුමාරයාගේ රාජාභිෂේක උත්සවය තියෙන දවස එනවා. ඒ වෙලාවේ කවුරුවත් හිතන්නේ නැති වෙලාවක ඉස්සරහට එන ජයිකියුන් එයා කරපු වැරැත්ත පාපොච්චාරණය කරලා ඉල්ලනවා එයාට වගේම දෙවනි රාජ්‍ය අමාත්‍යටත් දඬුවම් කරන්න කියලා. ඒ වෙලාවේ දෙවන රාජ්‍ය අමාත්‍ය කියන්නේ ජයිකියුන් සොරයිවන් වල කෙනෙක් නිසා එයාට විරුද්ධව බොරු කියනවා කියලා. ඒත් කලින් රජතුමාගේ පළවෙනි කුමාරයා වගේම ඔටුන්නට හැබෑම සුදුසුකම් තියෙන යීරිම් කුමාරයා ඒ වෙලාවේ ඇවිත් කියනවා එයයි ඔටුන්නට නියම අයිතිකාරයා එයාව මෙච්චර කාලයක් මේ රජතුමා නොමර හිටියේ රජතුමා එයාගේ තාත්තගෙන් රජකම හොරකම් කරා කියලා රජතුමාත් දන්න නිසා කියලා. මේ හැමදේම ඉතිහාසඥයින් සටහන් කරනවා දකින රජතුමා එයාලට කෑ ගහනවා ලියන එක නවත්තන්න කියලා. ඒත් ඒ හැමෝම එක දිගටම ලියනවා. හයිරියුන් යීරිම් කුමාරයා ළඟට ගිහින් ලියන්න ගන්නවා දකින රජතුමා එයාව එළියට ඇදගෙන යන්න කියලා සෙබළුන්ට අණ කරත් සෙබළු කඩුව ගනිද්දිම යීරිම් කුමාරයාත් හයිරියුන් ළඟින් දන ගහනවා. ඒ වගේම හයිරියුන් ඒ වෙලාවේ කියනවා අද රජතුමා එයාව මැරුවත් තවත් කවුරුම හරි කෙනෙක් මේ හැමදේම සටහන් කරලා අනාගතයට අරගෙන ආවි කියලා. ඒත් එක්කම ඉතිහාසඥයින් ඔක්කොම හයිරියුන් ළඟට ගිහින් දන ගහනවා. මෙතන සාහයි වගේම දෙවන රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතා ඌවනුත් ඉන්නවා. ඒත් ඇමතිවරයා ඒ වෙලාවේ රජතුමාට කියනවා මේ හැමෝම දේශද්‍රෝහී පුද්ගලයන් ඒ නිසා ඒ හැමෝගෙම හිස කසා දාන්න කියලා. ඒ වුණත් ඒ වෙලාවේ කඩුව පහලට දාන්න කියන ඔටුන්න හිමි කුමාරයාත් යීරිම් කුමාරයා ළඟට ගිහින් දන ගහලා රජතුමාගෙන් ඉල්ලනවා දෙවන රාජ්‍ය අමාත්‍ය කරපු වැරදි වලට එයාට දඬුවම් කරන්න කියලා. ඒත් එක්කම රැස් වෙලා ඉන්න හැමෝමත් රජතුමාගෙන් ඉල්ලනවා ඇමතිවරයාට දඬුවම් කරන්න කියලා. එදා රෑ දෙවන රාජ්‍ය අමාත්‍ය හමු වෙන්න එන ඌවොන් අහනවා ඇමතිවරයාගෙන් ඔයා ඉස්සර හරිම හොඳ කෙනෙක් නීතිගරුක කෙනෙක් එහෙම ඇයි ඔයා මේ වගේ කෙනෙක් උනේ කියලා. ඒ වෙලාවේ ඇමතිවරයා කියනවා එයාට ටික ටික බලය ලැබුණට පස්සේ ඒකට තිබුණු ආශාව නිසා බලය තව තවත් වැඩි කරගන්න ඕන වුණා. හැබැයි මම ඉස්සරේ ගනිපු තීරණ හරියටම හරි ඒ නිසා ඒ දේවල් කිසිම දෙයක් ගැන මම පසුතැවෙන්නේ නැහැ කියලා. මේක අහන ඌවොන් එතනින් එළියට යනවා. ඊළඟට පෙන්වන්නේ ඔටුන්න හිමි කුමාරයා මෞරජින හමු වෙලා කියනවා එයා ඔටුන්න හිමි කුමාරයා කියන තනතුරෙන් අයින් වෙලා ඒක යීරිම් කුමාරයාට දෙනවා කියලා. ඒත් ඒ වෙලාවේ එතනට එන යීරිම් කුමාරයා මෞරජිනට වගේම ඔටුන්න හිමි කුමාරයාටත් කියනවා එයාට රජකම් කරන්න කිසිම ආසාවක් නැහැ. එයාට ඕන නිදහසේ ඉන්න කියලා. මේකට මෞරජින කොච්චර විරුද්ධ වුණත් යීරිම් කුමාරයා රජකම ප්‍රතික්ෂේප කරනවා.
කතාව යනවා අවුරුදු 3ක් ඉදිරියට. ඉතිහාස කන්තෝරුවට අලුතින් තව කාන්තාවන් බඳවා ගන්නවා වගේම ඉතිහාස කන්තෝරුවේ වැඩ කරන හැමෝම ගොඩක් සතුටින් තම තමන්ගේ රාජකාරි කරනවා. මේ අතරෙදි සාහයි මාලිකාවෙන් එළියේ පුංචි ළමයින්ට ලියන්න කියවන්න උගන්වනවා. ඒ වගේම එයාගේ තාත්තා දන්නේ නැති කවුරු හරි මාලිකාවෙන් දැන් නිතරම වගේ සාහයිට පාර්සල් එවනවා. ඔයාලා දන්නවනේ ඉතින් මේ කවුද කියලා. ඒ වගේම ඔටුන්න හිමි කුමරිය එයාගේ තනතුරෙන් අයින් කරනවා එයාගේ තාත්තා කරපු වැරදි නිසා. ඒ නිසා තවත් ඔටුන්න හිමි කුමාරයාගේ මාලිකාවට කුමරිය කොටු වෙලා නැහැ. ඒ වගේම රජතුමා ආපහු ඌවන්ව මාලිකාවේ රාජකාරිවලට කැඳවනවා. ඊළඟට තමයි පෙන්වන්නේ ඔන්න අපේ ඔටුන්න හිමි කුමාරයා රටේ රජතුමා වෙලා. එයාව හමු වෙන මෝහයි චෛක්‍යුන් දෙන්න එක්ක රජතුමා ආපහු සොරයිවන් ආරම්භ කරන්න යන්නේ. මවුරජින නම් බොරුවට තරහෙන් ඉන්නේ යීරිම් කුමාරයා රජකම බාර ගනිපු නැති නිසා. මේ අතරෙදී යීරිම් කුමාරයා ලෝක වටේම ඇවිදිනවා සම්බෝයි එයාගේ සේවිකාව දෙන්නයි එක්ක. එහෙම සංචාරය කරලා ඇවිත් එයා ඒ හැමදේම හයිරුන්ට කියනවා. රටවල් වල විස්තර, එයා දැකපු දේවල් වගේම කුමාරයාගේ අත්දැකීම් මේ විදියට කුමාරයා හයිරුන්ට කියනවා. ඒ වගේම කුමාරයා රාත්‍රිය ගත කරන්නේත් හයිරුන් එක්ක. හයිරුන්ට පරක්කු වෙලා නිසා කුමාරයා එයාව උදේම රැකියාවට යවන්න අවදි කරවලා හයිරුන් ඉතිහාස කන්තෝරුවට යන්න කලින් කුමාරයාට කිස් එකක් දෙන්න තැනින් රෝකී හිස්ටෝරියන් ගූහයිරුන් කියන කතාව අවසන් වෙනවා. එහෙනම් මෙතෙක් කාලයක් මේ කතාව මාත් එක්ක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. හැමෝටම සුබ දවසක්.